guys, welcome back to INSI Vlogs. අද ඔයාලට අරන් ඉවර තියෙන්නේ Day in the Life of an International Student who's living in New Zealand. ඔය මම උදේම නැගිටලා එදා මට යන්න උනා කැම්පස් බස් එකේ. So ඔයගලන්ට අද බලා ගන්න පුළුවන් මම කොහොමද කැම්පස් යන්නේ, ඊට පස්සේ ආයෙ වැඩට යන්නේ කොහොමද, කොහොමද අපේ බ්‍රේක්ස් එහෙම දෙන්නේ, කොහොමද අපි කැම්පස් එක යනවා වගේද ඔක්කොම බලා ගන්න පුළුවන්. So stay tuned. So මම ස්ටඩි කරන්නේ Bachelor of IT. මම දැන් ඉන්නේ first year එකේ. දැන් second semester එක start කරා. second semester එකේ first week එක නෑ මේ second week එකේදී වගේ තමයි මම මේ videos එක ගත්තේ. බස් අපි ඇවිදගෙන යන්න හදන්නේ බස් එකට. මොකද අපේ අම්මලා අද ක්වීන්ස්ටවුන් යනවා. සෝ මට යන්න වෙලා තියෙන කැම්පස් එකට බස් එකේ. යක් අපි බස් එකට යන්නේ. දැන් නම් ඇත්තටම කිව්වොත් වෙලාව උදේ 7:50යි. 7:58ට තමයි බස් එක එන්නේ. අපේ ගෙවල්ලන් ඉඳලා චුට්ටක් දුරට ඇවිදගෙන යන්න ඕනේ. චලතර කියන්නේ විනාඩි 5ක් විතර. සෝ දැන් 7:50යි මම එතනට 7:55 විතර වෙනකොට යනවා. ඔක්කොම කට්ටිය ඉතින් මම විතරක් පාරේ යනවා. සමහරක් ගෙවල් මේ ලයිට් දාලා තියෙනවා. සමහර ගෙවල් තාම නිදි ඔක්කොම. උදේ වැඩට යන කට්ටිය හැරලා හැම ඉන්නේ. මොකද සමහරක් වැඩ එහෙම පටන් ගන්නව 9ට 8ට විතර 8ට වලට පටන් ගන්න කට්ටිය නම් දැන් නම් ගෙදරින් ගිහින් ඇති. මේ 9ට පටන් ගන්න කට්ටිය දැන් තමයි දැස්ලා යන්නේ. ඊට බහින්න හදන්නේ. කරවලයි ටිකක් සීතලයි. ටිකක් කියන්නේ මං හිතන්නේ දැන් නිකන් ටෙම්පරේචර් එක තියෙනවා සෙල්සියස් අංශක 7ක්. මං හිතන්නේ 7ක් කරේ 6ක්. so මෙහෙම මෝඩ එකගේ පාර පනිනවා. කවුරුත් නැහැ නේ. එතකොට ඉතින් ගාන්නේ නැහැ. මේක අන්නාර ඇතර තමයි අනාරහටයට තමයි බස් එක එන්නේ. මම ටිකක් කලිනුත් මල්ලා. බලමු. දැන් බස් ස්ටෑන්ඩ් එකට ආවා. දැන් ඉන්න තමයි තියෙන්නේ. 7:55 ඉඳලා මම දැන් ටෙම්පරේචර් එක බලලා 5යි වෙලා. ටෙම්පරේචර් එක මම හිතා 7ක් විතර ගියා. 5යි ටෙම්පරේචර්. Good morning. Good. How are you? ළඟකට යනවා. ඒක ඉතින් 7:58ට එන්නේ. ඊට පස්සේ මම යන්න ඕනේ වටයක්.
කලින් නැගපු බස් ස්ටෑන්ඩ් එක ළඟින්ම ආයෙ යනවා. එතන නවත්තන්නේ නැහැ දෙවනි පාරෙන්දී. සෝ මම ඉතින් පළවෙනි එකට සෙට් වෙලා ඉන්නවා. කොහෙන් නැග්ගත් එකම ගාන යන්නේ අර ඔයගොල්ලෝ දකින්න ඇති B කාඩ් එක. ඒක තමයි බස් එකේ යනකොට ගහන්න තියෙන්නේ. මෙතන මේ වගේ තැන් දෙකක් තියෙනවා. මේ පිටිපස්සේ දොර තියෙන්නේ. ඉස්සරහ එකේ ඩ්‍රයිවර් ළඟින් ඒක ගහලා තමයි ඇතුළට එන්නේ. So ඒක අපේ අම්මගේ B කාඩ් එක. මට B කාඩ් එක නැහැ. මම ඉතින් අම්මගේ B කාඩ් එක යූස් කරනවා. ඊපස්සේ ඒක අම්මා මං හිතන්නේ ඩොලර් 30ක් විතර දැම්මා. දැන් චුට්ට එළිය වෙනවා. බස් රයිඩ් එක යන්නේ නිකන් විනාඩි 20ක් වගේ යන්නේ. මගේ ලෙක්චර්ස් පටන් ගන්න 9ට. ඉතින් මම කැම්පස් එකට යනවා 8:00 විතර වෙද්දි. අපි successfully අපේ බස් රයිඩ් එක කම්ප්ලීට් කරා. අපේ කැම්පස් එක ළඟ තමයි මේ මෝල් එක තියෙන්නේ. මම ඉතින් මෝල් එකට පොඩ්ඩක් ගිහිල්ලා ඉතින් උදේට කෝපි එකක් එහෙම අරගෙන අපේ ඉතුරු කැම්පස් එක ළඟට බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා චුට්ටක් ඇවිදලා යන්න තියෙනවා. ඒ ටික මම ඇවිදගෙන ගියා. මගේ මොර්නින් කොෆි එකත් අරගෙන. විතර වුණා එනකොට වෙලාවට ඇවිල්ලා තව විනාඩි 15කින් තමයි ලෙක්චර්ස් පටන් ගන්න. සෝ ඇවිල්ගෙන යමු. ෆස්ට් ක්ලාස් එක විදිහට එදා තිබ්බේ 9 ඉඳලා 12 විතර වෙනකන් වෙබ් ඩෙවලොප්මන්ට්. ඒක නම් අවුලක් නැහැ මොකද මම ඒ ටියුටර් කියලා දෙන විදිහට එහෙම ආසයි. ඒක කම්මැලි නෑ. 9 ඉඳලා 12 වෙනකන් තිබුණාට. ක්ලාස් එකේ භාගයක් ඉවරයි. අපි ඉන්නේ බ්‍රේක් එක. පොඩි විනාඩි 10ක බ්‍රේක් එකක් දුන්නා. ඒක ඉවර වෙලා ආයෙ ක්ලාස් එකක් තියෙනවා. එතකොට ක්ලාස් එක 12 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ලන්ච් ඊට පස්සේ ආයෙ තව ක්ලාස් එකක් තියෙනවා. ඒක ඉඳලා 3 වෙනකන් මම පොඩ්ඩක් එළියට ආවා. ඇතුළේ රාස්නේ. පොඩක් ෆ්‍රෙෂ් වෙලා වොෂ්රූම් එකට ගිහිල්ලා පොඩක් ඉන්නේ වාගෙන යන්න තමයි තියෙන්නේ.
අපේ 3 hour lecture එකෙන් පස්සේ අපි lunch එකට ආවා. එදා අපිට මේ ළඟ church එකක් තියෙන extra church එක. ඉතින් එක දවසට ලේවන හිතුව දවසට අපිට lunch දෙනවා. free lunch. So එදා අපි ආවා. පස්සේ අපිට තව class එකක් තියෙනවා පැය දෙකක්. ඒක අපිට තියෙන්නේ maths. ඔයගොල්ලෝ බලනවා IT කරනවා නම් ළමයි මොකද maths වෙනම lecture එකක් තියෙන කියලා. But it's important, okay? Trust me. gila kita dan naik pada cause I have work. Class ඉවරයි. So class ඉවර වෙලා දැන් මම මේ ඇවිදගෙන යනවා දැන් මේ බස් එකටයි. බස් එකේ ගෙදර ගිහිල්ලා වැඩට යන්න තමයි තියෙන්නේ. මම වැඩ කරන්නේ KFC එකේ. මෙහෙට ආවම ඉතින් එහෙම ලොකුට ජොබ් හම්බෙන්නේ නැහැ. මොකද අපිට part time විතරනේ කරන්න පුළුවන්. ජොබ් එක හොයාගන්න ගොඩක් කල් ගියා. මොකද මේ මට එහෙම qualification එහෙම දුවත් නැහැ. මොකද මම තාම ස්කූල් ලේව කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න ආවේ. Pastikan dah ada dengan kaman. Dia tergantung dan gila. Tergantung das atau ni. Mana kita? So, waktu my campus segera gila ini malah aku dah kelada. Then malah tu nani panas satra tis satra itu. Tu nani tis satra. So, mana beda tu ya nama? Tahu sepah ada. Ikat yang lain di mana? Ini kalian apa? Kano, bada gini. Kana. Makanya pada fresh na pala. Baru beres. Awalnya, nah, tinggal ada nam. Banyak. Pada mahan sih. Kata mata ikutlah ini kamu ada tiap. Pahinda. Tapi last thing, tinggal ada nam. Mana boleh ya kalau dia tu tu na. Masih saya cuta kiri lah. හැබැයි ඉතින් දැන් ගිහිල්ලා මොකක් හරි කරගන්න මම මැනේජර් කියලා අලුත් එකක් බලන්න ඕනේ. මොකද අපිට ඒගොල්ලෝ එකයි දීලා තියෙන්නේ. එක යුනිෆෝම් එකයි තියෙන්නේ මුළු දවස් 3ක් වැඩ කරනවා. උනටම එක යුනිෆෝම් එකයි තියෙන්නේ. දැන් ඉතින් ජැකට් එකක් දාගෙන යන්න ඕනේ. ගිහිල්ලා එතන තියෙනවා ජැකට්. ඒ ජැකට් එක දාගන්න ඕනේ. So පාට තමයි වැඩ තියෙන්නේ. මට වැඩේ නම් පුළුවන් වුණොත් මම ක්ලිප්ස් ටිකක් ගන්නම්. ඒක තමයි මගේ දවස. ආයෙත් හම්බෙමු. බයි. So මේ මම ඉන්නේ බ්‍රේක් එකේ 15 minute break එකේ. අපිට මම එදා වැඩ කරපු දවස් නම් මට breaks දෙකක් හම්බෙනවා 15 minute එකයි 30 minute break එකේ. මම උදේට කතා කරනවා අහින්න නැත්තේ මොකද පිටිපස්සේ මේ සින්දු යනවා ඒ වලයි. KFC එකේ සින්දු යන සෝ copyright බලන්න.
මේ තියෙන මගේ ස්ටාෆ් මිල් එක. ඒක හැමෝටම හම්බෙනවා. අපිට චූස් කරන්න පුළුවන් චුටි සිලෙක්ෂන් එකකින්. මට ගොඩක් මහන්සිලා හිටියේ ඒ වෙලාවෙලා. මහන්සි අනිත් එක බඩකින් හිටියේ රෑට. ඔක තමයි ගොඩක් වෙලාවට මගේ ඩිනර් එක වෙන්නේ. මේක තමයි ඉතින් මගේ එක දවසක තියෙන දේවල් අයිටම එක. මෙදා නම් වෙන්ස්ඩේ එකක් හින්දා තමයි මට වැඩ තිබ්බේ. නැත්නම් normally මම කැම්පස්යෙන් ආයෙ ගෙදර එනවා. මට තව දවස් දෙකක් වැඩ තියෙනවා. ඒක නම් weekends දෙකේ තමයි වැඩ තියෙන්නේ. ඒකත් එක්ක thank you so much for watching my video. See you guys in the next one. Hope you guys liked it. Bye bye.